මං හැදුනේ වැටුනේ මේ ගමේ. මේ ගමට ආපු, මේ ගම දැකපු හැමෝම කිව්වේ මේක හරිම ලස්සන ගමක් කියලා. මං ඉගෙන ගන්න ඉස්කෝලේ මේ. ඉස්කෝලේ යනවයි කියන එක නම් ටිකක් මගින් සුරාගෙන ඉවර. පැහැනද මදාරා පරසතු මල්පතර. 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 6 වරක් 3 18යි, 6 වරක් 4 24යි, 6 වරක් 5 30යි, 6 වරක් 6 34යි, 6 වරක් ගණන් කිව්වොත් ඉතින් හරිම කූඤ්ඤක් තමයි. චක්‍රය මට පාඩම් හිටින්නෙම නෑනේ. ඇත්තටම ගණිතේ නැතු ඉස්කෝලවල උගන්වන්නම බැරිද? හැබැයි ඉතින් මං වෙන ගණන් වලින් නම් නරකම නෑ. කවුරු හරි මට ගණන් පාඩ දාන්න આવොත් නම් මං ඒගොල්ලන්ට ගණන් උගන්වනවා. ගෙදර මං ඉපදලා තින්නේ මේ ගෙදර. මං ජනිත් වඳුර ගත්තේ සංගරාවකින්. පෑනේ මිතුරෙක් විදියට. එයා ඉන්නේ කොළඹ. අපි දිගටම ලියුම් ලියාගත්තා. අපේ පෑනේ යාළුකම ගොඩාක් දුර දිග ගියා. දවසක් ජනිත් මාව හම්බෙන්න ගමටත් ආවා. එදා ජනිත්ගේ තාත්තා පොරොන්දු වුණා මේ පාරේ ඉස්කෝලේ නිවාඩුවට ජනිත්ව අපේ ගෙදර එක්කන් එනවා කියලා. මං අද මේ උදේ ඉඳලා බලාගෙන ඉන්නේ ජනිත් එනකම්. නේ ජනිත් එනවා. ජනිත් අසුරන් කොහමද? ගේ ළඟ නේද තියෙන්නේ? ඔව් අර තියෙන්නේ. ඔයත් නැගිනවද කාර් එකට? නෑ අම්මම යම් මං එන්න ළඟයිනේ. කොහමද? කීයද කොළඹින් ආවේ? උදේ 7ට විතර. කොහෙද? කොළඹ හොඳටම වාහන තදබදයි. ඒකයි පරක්කුනේ. මේ පළාත නම් හරි ෂෝ. කිසිම රස්නෙකුත් නෑ. යමු ඇතුළට ඉඳගන්න. අපේ පුතා උදේ ඉඳලා මග බලාගෙන ඉන්නවා. යාළුවා එනකන්. එන්න. යා. මේක තමයි මගේ කාමරය. අර තින්නේ වගේ ඇඳ. දුව දැන් කී පන්ති දෙන්නේ? 5 වසරේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. අයියා වගේ. අපි 10ට විතර මෙහෙට එනවායි කියලා මම පන්සලට කෝල් කරලා කියපු පණිවිඩේ සුරන්ල තාත්තට හම්බුණාද? ඔව් හම්බුණා. දවල්ට කෑම ටිකක් කාලම ගියා නම් මොකද? ඔව් ඒක තමයි මමත් කිව්වේ. බෑ. අපේ නෝනාගේ ළඟ ඉන්නේ මාතලේනේ. මෙයා පොරොන්දු වෙලා තිනවා දවල් කෑමට හෙට එනවා කියලා. කාගේද හරක් පැටිය? ඒ අපේ සුද්ධිගේ පැටියයි. අපේ පුතා මේගොල්ලන්ට කවුරුද කියලා දන්නේ නේද? පිස්සුද එහෙම දෙයක් නෑ. පුතා අපි එන ගිහිල්ලා එන්න. අන්න පුතේ ලං කරනවා එහෙම නෙවෙයි තේරුණාද? ඔව් සෙල්ලම් විතරක් බෑ. පාඩමුත් කරන්න ඕනේ. මම බලා ගන්නම්කෝ ඒක. ඔව් ඔන්න මම පොතුත් දැම්ම බෑග් එකට. ඒක හොඳයි. නිවාඩු කාලයක් දෙන්නේ සෙල්ලම් කරන්න මිසක් පාඩම් කරන්නේ අම්මලාට ඉතින් දැන් ඉතින් ජනිත් පුතාට මහන්සිත ඇතිනේ. යාළුවත් එක්ක ගිහිල්ලා ඇඟපත ටිකක් හොද ගන්න. තාත්තේ අපි අරට ගිහින් යන්නද? හරි. ඔය ඉතින් ආව ගමම පටන් ගන්න යන්නේ. මම හොඳ ළමයෙක් වෙමි. අපි සෙල්ලම් කරමු. ඕනෑම කෙනෙකුට තමා පිළිබඳව කීමට යොදාගත හැකි නාමපදය මම මා යන්නයි. තමා ඇතුළු පිරිසක් හැඳින්වීමට පොදුවේ යොදාගත හැකි නාමපදය අපි අප යන්නයි. නුඹ ගෙදර ගිහේද? තා කියන්නේ ඇත්තක්ද? තෝ කුමක්? තෝ
කරන්නේද? මොකක්ද මේ? තමන්ගේම රූපය නේද ඉන්නව නේද? නැගිනවා. කියන හතර චක්‍රේ. හත් වරක් 1 7යි. හත් වරක් 2 14යි. හත් වරක් 3 21යි. හත් වරක් 4 26යි. හත් හතරක් 26යි. හපන්නේ නැද්ද? එහෙම හපා ගන්න නෑ. හරි හොඳයි. කොහෙන්ද ආව අල්ලගත්තේ? වලක වැටිලින්නවා මායි දැක්කේ. පස්සේ තාත්තා තමයි ගොඩට ගත්තේ. ඌ තාම පැටියලු. උණහපුලුව ගැන කතාවක් තියෙනවා. ඔගොල්ලෝ අහලා තියෙනවද? දන්නේ නෑනේ. ඒකනේ. කොච්චර කැත වුණත් උණහපුලුව අම්මට උගේ පුතා මැණිකක්ලු. ඔතනින් තියන්. ඒ වගේ අපිටත් අපේ ළමයි මැණික් වගේ තමයි. යසෝද්‍යම්ම කියපු කතාවක් නෙමෙයි. එන මාර කතාවක් තියෙනවා. ඒ මොකද්ද? අපේ පන්සලේ මගේ යාළු පොඩි හාමුදුරුවෝ නමක් ඉන්නවා. එයා කියපු කතාවක්. ඉතින් මොකද්ද ඒ කතාව? ඔයා අහලා තියෙනවද ගොපුලිය යකා ගැන? ගොපුලිය යකා? ඒ මොකද්ද? ඒකනේ ඔයා අහලා නෑ. අපි අම්කෝ පොඩි හාමුදුරුවෝ හම්බෙන්න පන්සලට ඒ කතාව අහන්න. ධම්මික සුරන් මං දැන් ධම්මික නෙවෙයි කෝංගස්තනිය ධම්මරක්කිත හිමි. තිස්සම වරදිනවා. සුවපත් වේ. පහේ පන්ති ඉන්න කාලේ ධම්මරක්කිත හාමුදුරුවෝ හිටියේ අපේ පන්ති. මේ පන්ති හිටියේ ධම්මරක්කිත හාමුදුරුවෝ නෙමෙයි ධම්මික. මහණුනාට පස්සේ තමයි ධම්මික ධම්මරක්කිත වුනේ. කොහොමද ඉතින්? ඉස්කෝලේ ගස්සලා පන්සලට වෙලා ඉන්නකොට අමාරුවක් දැනුනේ නැද්ද? ඉස්සර වගේ සෙල්ලම් කරන්නත් බෑනේ. ඊ දවස්වල නම් අමාරුවෙන් හිටියේ. දැන් නම් ගානක් නැහැ. අරන් කන්න. නෑ ඇති. අපා. ෂා මාර වැඩ. අපේ තාත්තට පුළුවන් කටින් අරින්න. කොහොමද? බනකට වැඩලා. එනකොට රෑ වෙයි. පොඩි හාමුදුරුවන්ට මතකද මට දවසක් කතාවක් කිව්වා යකෙක් ගැන. ගොපුලිය යකා ගැනද? අන්න හරි. ලොකු හාමුදුරන්ගේ පුස්තකේ පොතක තිබිච්ච කතාවක් නේ. මොකද දෙන්නට එකපාරටම ගොපුලිය යකා ගැන මතක් වුනේ? නෑ අපි අද ආවෙත් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න තමයි. කොහේ පොත? පුස්තකාලේ ඇති. මට පොතේ නම නම් හරියට මතක නැහැ. ඒ උනාට හොයාගන්න පුළුවන්. අපි පොඩ්ඩක් ගෙනල්ලා බලමුද? ඇයි? ගොපුලිය යකා අල්ලගෙන කෙවිට ගන්නත් දෙන්නගේ try එක. මතක දවසක් පොඩි හාමුදුරුවෝ කිව්වා ඔය වැඩේට උණහපුලියෙක් ඕනි කියලා. ඔව් උණහපුළු කඳුළු. ඔව් ඉතින් උණහපුළු කඳුළු ගන්න උණහපුලියෙක් ඕනේ. අපි ළඟ උණහපුලියෙක් ඉන්නවා. විශේෂයෙන්ම ගවපට්ටිය ගොපුළු යක්ෂයා භාරයේ පවතී. දැස්සියෙකු වදන අලුත් පැටියාට තවන කිරිබුද්ධ පූජාව හෙවත් පට්ටි කිරි ඉතුරු මංගල්‍ය පැවැත්වෙන්නේද ගොපුළු යක්ෂයා වෙනුවෙන්ය. ගාල ළඟ ලිබ්බැඳ කිරි උතුරවා ඒ කිරි වලින් කිරිබත් සාදා බලබුලත් ගොටුවක තබා දේව කන්නලව් කොට බුද්ධ පූජා පැවැත්වීමෙන් ගවරැලේ ආරක්ෂාවත් සියලු ලෙඩ රෝග වලින් ගවරැල බේරා ගැනීමත් යන සියලු කාර්යයන් ගොපුළු යක්ෂයා වෙත පැවැරේ. විටක භයානක වෙස් පෙරලා ගන්නා මේ අමනුෂ්‍යයා පියවි ඇසකින් දැක බලා ගැනීමට නම් උණහපුළු කඳුළුත් කුංකුම අප්පුත් කස්තුරි හා මීපැණි හඹු කොට අඳුනක් සාදාගත යුතුය. එසේ සාදාගත් අඳුන
ඇසේ උඩු කොටසේ තවරා ගැනීමෙන් රාත්‍රී කාලයේදී ගවපට්ටි ආශ්‍රිතව සැරිසරන මේ ගොපළු අමනුෂ්‍යයා දැක බලා ගත හැකිය. මේ ගොපළු යක්ෂයාගේ එක් අතක රන් පැහැයෙන් යුත් කෙවිතක්ද අනෙක් අතේ තම පැහැයෙන් යුත් කෙන්ඩියක්ද ඇත්තේය. කෙන්ඩිය නාම්බර වැස්සියන්ගෙන් අමුකිරි දොවා ගැනීම සඳහාය. රන් කෙවිට ගවරැලේ ආරක්ෂාව සඳහාය. තවද ගොපළු යක්ෂයා සතු මේ රන් කෙවිටේ මහා බලහාස්කම් ඇත්තේය. එමෙන්ම යම් හේකින් ගොපළු යක්ෂයාගේ කෙවිට පහරකට අයෙක් ලක් වුවහොත් ඒ දරුණු උණ රෝගයකට ගොදුරු වී ඉක්මනින් මිය යන්නේය. ගොපළු යකාගේ කෙවිත අරගෙන යමක් හිතලා මොකකට හරි තට්ටු කරාම සිතූ පැතු සම්පත් ලැබෙනවා. සිතූ පැතු සම්පත්? ඔව් එහෙම තමයි පොතේ තියෙන්නේ. ඉතින් ඔයා කියන්නේ පොත්වල තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න පුළුවන් කියලාද? එහෙම කියන්න එපා. විශ්වාස කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ගොපළු යකා ගැන අපේ සීයා ඒ දවස්වල ගොඩක් කතා කියලා තියෙනවා. ගොපළු යකා වැඩිපුරම ඉන්නේ හරක් ඉන්න තැන්වල. ඉතින් අපේ ගමේ ගොඩක් හරක් ඉන්නේ හින්දා මට හිතෙනවා ඔය යකා මෙහෙත් ඇති කියලා. හරි. මොකක්ද ඔයාගේ අයිඩියා එක? ගොපළු යකා අල්ලගන්නද? ගොපළු යකා අල්ලගන්න නෙමෙයි. ගොපළු යකා ළඟ තියෙන කෙවිත අරගන්න. මොකද ඒ කෙවිට කියන්නේ? කෙවිත කියන්නේ මෙන්න මේ වගේ ලී කෝටුවකට. ඔය හරක් බලා ගන්න පාවිච්චි කරන කෝටුවටත් කියන්නේ කෙවිත කියලා. ගොපළු යකා වෙලා තින්නේ හරක් බලාගත්ත කොල්ලෙක්ලු. හරක් බලා ගන්න අයට තමයි ඉස්සර ගොපල්ලා කියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කව්බොයි කියලා කියන්නේ ගොපල්ලාට වෙන්නේ නැති. කව් කියන්නේ හරකටනේ. බෝයි කියන්නේ කොල්ලට. හරිනේ. මම බලලා තියෙනවා කව්බොයි ෆිල්ම්ස්. ඒගොල්ලෝ යන්නේ ඇස්සේ උඩ. හැබැයි ඒගොල්ලෝත් කෙවිතක් නෑ. කස්සයක් තියෙන්නේ. තව සාකු දෙක ළඟ ගන්ස් තියෙනවා. හතරේ කාපු ගම ඒ දෙකම අරගෙන වැඩි තියෙනවා. ඩිෂුම් ඩිෂුම් ඩිෂුම්. හරි. අපි දැන් උණහප්පු කඳුළු ගත්තයි කියමුකෝ. කොහෙන්ද අපි අනිත් බඩු ටික හොයාගන්නේ? කස්තුරි මීපැණි කුංකුමප්පුයි තමයි හොයාගන්න තියෙන්නේ. කස්තුරි නම් අපේ තාත්තා ළඟ තියෙනවා. මීපැණි නම් ප්‍රශ්නයක් නෑ. ඒ කුංකුමප්පු හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. මම ඔය බෙහෙත ගැන අහලා නම් තියෙනවා. මගේ යාළුවෙක්ගේ සීයා කෙනෙක් තමයි මේ ගමේ වෙද මහත්තයා. අපි ඒ සීයාගෙමුත් අහලා බලමු. කුංකුමප්පු කියන්නේ මොනවද සීයේ? කුංකුමප්පු කියන්නේ රත්හන් මලේ රේණු වලට. අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ලේසියෙන් ඒ බෙහෙත් ටික හොයාගන්න අපිට පුළුවන් වුණා. ඊළඟට අපේ ප්‍රශ්නේ උනේ උණහපුළු කඳුළු. යසොත් ඔබ අඬන්නේ නැද්ද? ඇයි නැත්තේ? හැමතිස්සෙම අඬන්න වගේ තමයි ඉන්නේ. අපිට බැරිද යසොත් කඳුළු ටිකක් අරගන්න? උණහපුළු කඳුළු මොනටද ඕගොල්ලන්ට? පොඩි වැඩකට බෙහෙතක් හදාගන්න. බෙහෙතක් හදාගන්න? කවුද අසනීප වෙලා ඉන්නේ? උණහපුළුවා කියන්නේ හරිම අහිංසක සතෙක්ලු. උණහපුළුව ගෙවල් වල ඇති කරන්නත් අහනල්ලු. තාත්තා හිතන් ඉන්නේ මූව කොළඹ ගෙනියලා සතු අතට බාර දෙන්න. කරන දෙයක් ඉක්මනට කරන්න ඕන කියලා තමයි අපිට හිතුනේ. අපේ උත්සාහයෙන්දම හැම දෙයක්ම අපි කොහොම හරි හොයාගත්තා. උණහපුළු කඳුළුයි මීපැණි අනිත් බෙහෙත් බඩුයි හොයාගන්න අතරේ අපි සැරෙන් සැරේ පොඩි හාමුදුරුවෝ හම්බ වෙන්න ගිහිල්ලා ගොපළු යකා ගැන ලියවෙච්ච හැම දෙයක් ගැනම කියවලා හොඳට හිතට ගත්තා. ඊර මුණ්ඩ මංගරබදු දෙවියෝ සේම ගොපළු යකා හෙවත් ගොපල්ලා නම් අමනුෂ්‍යාද වෙයි. හිරු උදාවන්නට හෝරාවකට පෙර එක් අතකින් කෙන්ඩියක්ද අනිත් අතින් කෙවිතක්ද රැගෙන ගවපට්ටි කරා ඇදෙන මේ ගොපළු අමනුෂ්‍යයා නාඹර වැස්සියන්ගෙන් කිරිදෝවා ගනි. දැන් මේ පොතේ තියෙන විදිහට අපි කෙවිත ගත්තට පස්සේ ඒකත් අරගෙන ගිහින් වතුරට බයින්න ඕනේ. ගොපළු යකා වතුරට බයයිලු. එයා ගොඩ ඉන්න එක එක විස්මාරු කරනවලු අපි බය කරලා කෙවිත ගන්න. ගොපළු යකාට ඉන්න පුළුවන් ඉර පානකම් විතරයි. ඉරෙලියට එයා බයයිලු. එහෙනම් අපිට කෙවිතක් තියාගෙන ඉර පායනකම් වතුරට බහැලා ඉන්න වෙයි. ඒ වුණාට ඔයගොල්ලෝ යකාට බය වෙලා කෙවිත දෙයිද දන්නේ නැහැ. ඒව කොහෙද අපිත් එක්ක නේද ජනි? ඔයගොල්ලෝ දන්නවද යකා මොන මොන වෙස් ගන්නවද කියලා? මොන වගේද? මෙන්න මේ වගේ.
ඔය යකික් වගේ බින් නෑ. ඔයා බය වුණානේ. මෙතන කොහෙද යක්කු? ගොපුලියකා බලන්න හරක් ඉන්න තැනකට යන්න ඕනේ උදේ පාන්දර. ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ අපි දවසක් පාන්දර නැගිටලා වැඩේට බැස්සා. ජනිත් ගෙදරින් පිට වෙච්ච අපි හෙට පල්ලෙහාවත් ඉන්න අපේ හරක් රංචුව ළඟට ගියා. මොකක්වත් පේන්නේ නැහනේ. උදා වෙන්න හොරාවක් විතර දීලාලු ගොපුලිය කයින්. අපි ටිකක් බලන් ඉඳමු. හොරා කියන්නේ කොච්චර කාලයක්ද? පැයක් විතර.
මේක අදවන්නේ තු දොරවලුත් තාගෙන මොනියක් කුණ්ඩ බයි මේකත් කිට්ටුයි දැන් වෙලාව දෙන්න එක මේක බීලා මොන කටවද ගන්න මොනවද ඔය කොල කැන්ද ආපෝයි නෙවෙයි මේවත් තමයි ගුණ බොන්න පිසු නැතුව ඇස් දෙක වහගෙනවත් බොමු එන මොනවා කරන්නද උණයි කී අම්මත් එවන දේවල් අඩු ගන්න නෙක්ටර් දෙකක්වත් එවුවනම් මොකද පොඩ්ඩක් ඉන්න මොකද කරන්න හදන්නේ බලමු අපි
මමමනේ ඌව ගහේ ගැට ගැව්වේ හවස 4 විතර. අනේ අපේ පව්කාරයෙක් පත්තේක වර්ගෙන ගියාද? අපිට හිටපු හොඳම වැස්සි. දැන් ඉතින් මොකද කරන්නේ? තව ටිකක් වටපිට ආයේ බලලා පොලිසියට ගෙන් එන්ට්‍රියක්වත් දානවා. වෙන මොනව කරන්නද? සුද්ධි නෑනේ. මෙතන නුව ගෙට ගහලා හිටියේ. යකා උගේ නැති කිරි දෙව්වේ. අපි කෙවිඩ ගත්ත ගේන්තියට ඌ සුද්ධිව අරන් ගියත් දන්නෙත් නෑ. යන්කො බලන්න දොල් දිහාවට. කො මේ හරි සුද්ධි පේන්නේ නෑනේ. ඒ මොකද දොල්ලඟට ඇවිල්ලා? හා? අපේ වැස්සි සුද්ධි ඊරා ඉඳලා පේන්නේ නෑ. ඌව බලන්න කියලා. සුද්ධි නෑ? මගේ අවසත් දැක්කනේ වත්තපල්ලේ තනකොළ කකා ඉන්නව ඉඳගෙන. ඒක තමයි. අපිත් අද උදේ තමයි දන්නේ. මාර වැඩක් නේ. සුද්ධිය කවුරු හරි අරගෙනවත් ගිහින්නේ. කවුරු හරි අරන් ගිහලා මං ඌ මස් කරනවා. සුද්ධිය සුද්ධිව නෑකෝ අරන් ගිය කාව. තාලේ මාතර කියන්නකෝ අපි හවස් ජාම එන්නම් කියලා ඈ. මවුලුත් දෙන්නේ බාගෙන. කවුද මේ මල්ලියා? මේ මගේ කොළඹ යාළුවෙක්. නිවාඩුවට ඇවිල්ලා. කොළඹ ආද්දේ. යම. කවුද? ගමේ ඉන්න චන්දියෙක් විල්බා කියලා. එහෙනම් මීයේ සුද්ධි හොයලා දෙයි. හොයලාම දෙයි. මට ඔක්කොටම වැඩි ඔය මීයා කීයද මේ අඹ? ගෙඩියක් 10යි. ගන්න මහත්තයා. ගහේ මිදිච්ච අඹ. කොහෙද මේ ඉදලා තියෙන්නේ? කොහො නැත්තේ? එනේද මේකේ මගේ ඉදිච්ච අඹ ටික මාර්ග වල තියෙන හැටි. අද මම උඹට කවුද මේ අඹ ගත්තේ? මොකද්ද මල්ලි අර අතන? කලබලේ. අඹ ගෙඩි උඩ වට. නවදරයි මේරියක්යි. උන් දෙන්නේ නේ යමදිස්සම ගෝරිනේ.
මොකද ඒ සද්දේ? අනිත් අවුරුදුනේ අම්මා ලෙකට ලෑස්ති වෙනවා. ඔය පිටි කොටන්නේ කැවිලි හදන්නේ. අපි ජීන් උදව් කරමු. සීනි තියෙනවද උත්තම? පොඩ්ඩක් අන්න. මම කියනවා මේක හොඳයි. උදේට තේරෙනවද? මේ නම්මට අම්මේ මට චුට්ටයි. කවුද පිටි කොටන්නේ? ඒකනේ බලමු ගිහින් කවුද කියලා. මේ අපේ පුංචි මහතුරු දෙන්නනේ පිටි කොටන්නේ. මන්න ඉල්ල වගේ නේ. උදව් කරයිද වැඩ වැඩි කරයිද දන්නේ නැහැ. දැන් මහන්සි. මටත් මහන්සි. උඩ මේක අල්ලගන්නකෝ. මෙන්න පොඩි මහත්තයලා දෙන්න පිටි හලනවත් එක්ක පිටි කොටල ඉවර වෙලාද ඔය වැඩේ කරන්නේ? ඔව්. පොඩි මහත්තයයි අම්මයි තාත්තයි කසාද බඳින්න දවසෙන් මම තමයි කැවුම් උයුවේ. පොඩි මහත්තයයි සීයාගේ ආච්චිගේ මගුලට කැවුම් හැදුවේ මම. එතකොට මං අවුරුදු 14 ගැටිසියේ කාලේ. ගැටිසි? ඔව්. සෙලස්තිනා හාමිට ගහන්න කැවුම් හදන්න පුළුවන් ගෑණියෙක් මේ ගමේ තියා ගම් 7කවත් නැහැ. අපි නදන්න අය මටත් ඒ කැවුමේ කොණ්ඩේ හදාගන්න එක තමයි කරගන්න බැරි. ඔව්. කැවුමේ හැඩේනේ කොණ්ඩේ. ඒක මේ හැමෝටම කරන්න හැක්කඩක් නෙවෙයි. ඔය ඔළුවේ කොණ්ඩේ හදන්න වගේ නේ කැවුමේ කොණ්ඩේ හදන එක. ඒකට ඉතින් අත්ගුණෙත් තියෙන්නේ පෑ. හා චිරකින් දාන්න එපා. කැවුම් හදනකොට ලිපේ ගින්න දැම්මේ ප්‍රමාණයක් තියෙනවා. ආච්චි මාත් කැවුමක් හදන්නද? පොඩි මහත්තයලාට කරන්න හැක්කඩ නේ මේවා. කමක් නෑ මට පොඩ්ඩක් දෙන්නකෝ බලන්න. රාධාමින ඕන දැනගත්තොත් හොඳ බැනුමක් අහන්න වෙනවා. අනේ මන් දන්නේ නෑ. පොඩි මහත්තයගේ තාසාවනේ. ඉරේට මෙහෙම කරකව තෙල් ඉහින්න. එතකොට තමයි කැවුමේ කොණ්ඩේ පිපෙන්නේ මලක් වගේ. මට ඉරට්ටප මම මේකෙන් කරන්න. ඕකෙන් අහක කැවුම් හදන්න. බලමුකෝ.
මෙන්න මගේ බූරුවෝ. බූරු පැටියා මෙහෙ. බූරු පැටියා මෙහෙ. වගේ රන් කඳ මගේ දැක්කම ලෝබයි ආදරී සුන්දර රූපේ කිඳර වගේ කිව්වොත් කිව්වා පෙම්බරී අනිපුන් සඳ වගේ රන් කඳ මගේ දැක්කම ලෝබයි ආදරී ඔය සුන්දර රූපේ කිඳර වගේ කිව්වොත් කිව්වා පෙම්බරී ගලක් වගේ මගේ හෘදේ මලක් වගේ ඒ මොකද කියයි මටම නොතේරේ සඳ වගේ රන් කඳ මගේ දෙකම ලෝබයි ආදරී අනි සුන්දර රූපේ කිඳර වගේ මෙයා කිව්වොත් කිව්වා පෙම්බරී
මනසකයි මගේ බලයයි සූදු පෙට්ටියේ දසත පැතිරෙයි නුඹ ඇයිද නොදන්නේ මටම නොතේරේ ජෝකර් මයි ලොකුවට හිතුවට වැඩ බැරි බව දැන් මට දැනුනේ බුදු බව අත්වෙයි මේ ගැටහට සමාව දිනු මැන රජතුමනි Joker, Joker, number matamay Joker, 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 number matamay Joker. අපිවත් ගන්නවද සෙල්ලම් කරන්න? දැන් බෑ. අපි සෙල්ලම් පටන් අරන් ඉවරයි. අයියෝ ගොල්ලෝ පරක් වෙලාද? කමන්නේ වන්ද කියන්නකෝ. ඔයා කොතන හිටියේ ඉස්සරලා? ඈ? 1 2 3 4 5. ඔයා අනිත් පැත්තට නෑනේ.
මුදලාලි දන්නවද මම මේ ගස් කපලා විකුණලා ගන්න සල්ලි වලට මොකද කරන්න කියලා? නැහනේ මෙම්බර් මහත්තයා. මං ඒ සල්ලි මගේ පුතාට යහපත් හෙට දවසක් වෙනුවෙන් මෙයාගේ බැංකු ගිණුමට දානවා. බොහොම උතුම් වැඩක්. අද කාලේ හැමදේම අපි එක්ම ඔහොම කරන්නේ නැහනේ. ගස් කපන එක හොඳ වැඩක් නෙමෙයි. ගස් කැපීමෙන් පරිසරයට හානි වෙනවා කියලානේ අපි ඉස්කෝලේ කියලා දෙලා තියෙන්නේ. ඔව්. පරිසරයට හිතකර ගස් කපන එක ජාතික අපරාධයක්ලු. නම්බර් මහත්තයා හිතන්නේ එයාගේ පුතාගේ අනාගතය ගැන විතරයි. රටේ අනාගතය ගැන හිතන්නේ. මං හිතන්නේ මේගොල්ලෝ හොරෙන් ඉන්නේ නැති ගස් කපන්නේ. එලා අපි මේගොල්ලෝ පොලිසියට අල්ලලා දෙමු. අපි වෙන වැඩක් කරමු. මොකද්ද? එන්නකෝ. අන්තං ඔන්න ලාවකට පස්සේ කෑව. හල. ළමිනේ ඉක්මනට. අයියා. ඉංගියෝ. පොදටම දැක්කද? එදා ලී කෝටුවකින් තට්ටු කළා තමයි ඔය වැඩේ කරුවේ කියලා. මේ මොනවා කියනවද විල්බයියේ? මං විල්බයියට පෙන්නුවත් එක්ක. කොහෙද? විල්බයියක් කට අරගෙන මෙන්න මෙහෙම. අර ගෑනු පරාණය දිහා බලාගෙන හිටිය මිසක්ක මම පෙන්නුව එකක් බලාගෙන හිටිය එකක් ඈ. එහෙනම් ඔබ කියන විදිහට ඔය ලී කෝට්ට බොහොම බලගතු හාස්කමක් තියෙන එකක් වෙන්න ඕන. ලී කෝට්ටක් කිව්වට ඒක නිකන් මේ කෙවිතක් වගේ. අපි ඔය හරක් බලන උක්කුව ගාවක් තියෙන්නේ වගේ එකක්. ඔය කොල්ල දෙන්න කොහෙද යනවා? මහදෙන්නත් අද හතරලියක් යනවා. කොටාලු දෙක තෝනියක් ගත්තේ. එහෙනම් අද තමයි හොඳම දවසේ ඉඳගෙන. ටින්ගියෝ. බලන් කොල්ල ගැතේ කෙවිත නෑ නේද? නෑ. යමු. ඔන්න ඉතින් කලබලෙන්නේ. Putri, aingnya, dengan. Ilai, මොකක්ද මේ? මොකද උනේ විල්බයි? මොකද උනේ? ඇයි උඹ දැක්කම නැද්ද මොකද උනේ කියලා? කලබලේනේ. කලබලේ? කලබල වෙන්නේ නැතුව පුළුවන් ද මිනිහෝ? මේ බලපන් කොල්ලේ කාමරේ කොහෙද තියන්නේ කියලා. අනිස.
විල්බයියා මේක තමයි කුල්ල වර්තිය තියුනේ. මේක ඔබට හොඳට විශ්වාසද? නෑ ඇහුවේ. ඕකනේ ඉන්න. මේක? ඔව්. මේක? ඩිංගියා ඔබට මොනවද ඕනේ? දන්නේ? ඉඳපන්කෝ. ඩිංගියා ඔබ ලස්සන. ගහලු. එල්ම වැටුණා. මේ වෙන දෙයක් ගැන කතා කරමු. ඒ අර විල්බයි ඩිංගේ නේද? Oinaanne? Ina? ෂා මාරයින්නේ විල්බෝ. මේ මොන මගුලක ගින්ගෙන ගමන්ද? උල් බලාපන්කෝ යකෝ. ඩිංගියගේ තියෙන ස්මාර්ට් එක. මක්කන්නද මන්දන්නේ? බලක අත්තල තියෙන ජරාව ගන්න මේ සූට් වල. මොකද මන්දන්නේ? මුන් දෙන්නට අවම ලොන්ඩරි එකවත් සුද්ධ කළාද? මම ලොන්ඩරි කතා කරලා අද හොඳට බොන්න ඕනේ දවස්. හරි. අනම්මනම් ප්‍රශ්න නැහැ ඉඳගෙන උඹලා ඔක්කොන්ටම හොඳට බොන්න දෙනවා. හරි ඩිංගියා විදුලි රිලැක්ස් කර. රිලැක්ස් කරන්න ඕනේ ඉතින් කලබලෙන්නේ. බොන්න ඕනේ උඹලා ඔබ බොන්න ඕනේ. හරි. දෙන්න. ඔය විදුලි ඔක්කොම දෙන්න. ඉක්මක මක්කන්නද? ඕන්න බලහනින්න විල්බයියාගේ වැඩ ඉඳගෙන. එයා කොන්ද අපි කෙවිට ගෙන යන ගත්තේ. ඊකන්. ගම මිනිස්සු තලගෙන ඉල්බා පිස්සුනට. ඉල්බයි ඩිංගේ ඔයාලා ගෙදරින් ගල කෙවිට උඩ ගංගා. නහය මොකද රාලේ මූණ මැදින් ආවේ කන්දකද පොළේ තියෙන නිසා සුවඳ බලන්න නිකට මොකද රාලේ කටට යටින් ආවේ අත් දෙක නිකටේ තියෙන නිසා වුණවන්න තම දෙවනක් කරලා දෙල් ගහකට නැගලා නීවද බඳින හැටි බලා මල්පැණි රස හින්දා ඉවසනවද මන්දා නී නැත්තා හරියට වැඩ කරලා ලෙඩින් වගේ නහය මොකද රාලේ මූණ මැදින් ආවේ කන් දෙකද පොළේ තියෙන නිසා
වද කරගෙන ඉන්න මොකෝ මේ කලවන්න මට එනවා කපුටෝ කරකිනවා කොටන දවස ළඟයිනේ ගම් කුකුලන් නැද්දේ තාතාවොත් පැත්තේ තල් හකුරුම කාලා තල තෙල් පාටයිනේ ඔයා නහය මොකද රාලේ මූණ මැදින් ආවේ කන් දෙකද කොලේ තියෙන නිසා රහන්සල් වෙන්දාදිය පිහගන්නට පුළුවන් ඒ වගේම රටකට අරන් කොල්ලන්න පුළුවන් ලෙඩවට කර නටනා පුරතල් කබර ගොයා ගනි පණි ගාදුවන් ගියා මේ හැමදේ කරන සුදු අයියා විල්වා අපි හැමතම දැන්නම් අහසේ කොටන දවස ළඟයිනේ ගම් කුකුලන් නැද්දේ තාතාවොත් පැත්තේ තල් හකුරුම කාලා තල තෙල් පාටයිනේ ඔයා නහය මොකද රාලේ මූණ මැදින් ආවේ කන් දෙකද කොලේ තියෙන නිසා රහන්සල් වෙන්දාදිය පිහගන්නට පුළුවන් ඒ වගේම රටකට අරන් කොල්ලන්න පුළුවන් ලෙඩවට කර නටනා පුරතල් කබර ගොයා ගනි පණි ගාදුවන් ගියා මේ හැමදේ කරන සුදු අයියා විල්වා අපි හැමතම දැන්නම් අහසේ ඉන්න රජෙක් තමා අය මොකද රාලේ මූණ මැදින් ආවේ කන් දෙකද කොලේ තියෙන නිසා එකට මොකදාලේ කටට යටින් ආවේ අත් දෙක නිකටේ තියෙන නිසා ඔය නැවල බලන්න සමුද්‍රව නක් කරලා දෙල් ගහකට නැගලා මීවද බඳින හැටි බලා මල් පෙනි රස හින්දා ඉවසන වද මන්දා මී මැස්සා හරියට වැඩ කරලා ලෙඩින් වගේ අය මොකද රාලේ මූණ මැදින් ආවේ කන් දෙකද කොලේ තියෙන නිසා නිකට මොකද රාලේ කටට යටින් ආවේ අත් දෙක නිකටේ තියෙන නිසා සුරම්මල්ලි මොකෝ මේ පුදුයි වගේ බලන් ඉන්නේ එන්න අපි නටමු ගයමු වයමු මල්ලියට මෙහෙම නටන්න පුළුවන් දෙවිල් බයි මොකද ඇඳුම් නැතේ ඒකත් ඇත්ත ඉතින් අපි මල්ලිලටත් මේ වගේ ලස්සන ඇඳුම් ටිකක් තියමු
ඔයා ඉන්න මං කෙවිත අරන් එන්න. පරස්සමින් ගිහින් එන්න. කොල්ල දෙන්න වැඩි දුරක් නම් දුවන්න විදියක් නෑ. ඔය හංකෝ. මේ ගල කණු නැගගෙන අපේ පස්සෙන් එනවා. අයියෝ. අපි බේරගන්න. ඩිංගියෝ. දැන් බලහිල්ලද? අපි හැරෙන්න පැත්තට හැරෙන්නේ. අයියෝ මෙන්න අනේ. ඔය ගලේ ඉන්න මගේ පස්සේ නෙමෙයි උඹේ පස්සේ ඉඳගෙන උඹ වෙන පැත්තකට දුපා මං දුන්න වෙන පැත්තකට Entah yang marah kena beruna. Apa cik? Diantan. Oh India. Kau lebih apa? Aneh. Kau lebih. Tunggu. Ikut dari manusia. Hari. Bil bahaya yang kau. Angin bang. Dunia.
මොකෝ මේ හදිසියෙන් දෙන්නත් එක්ක හදිසි වෙච්ච කාරණේ පස්සේ කියනකො පොඩි හාමුදුරුවෝ. උන්නාන්සේ උදෙම්ම උත්සවයකට වැඩියන්නේ. මං හිතන්නේ එනකොට හවස් වෙයි. දන්නේ නැද්ද ඉතින් උන්නාන්සේට තියෙන වැඩසටහන? ජන්තු කවුද දෙන්නේ කප්පි බස්සෙන් වඩිනවා? නෑ එනවා. අපි අර බුදුගේ ඇතුළට ගිහලා හැංගිනවා. උන් දෙන්න ඇවිල්ලා ඇහුවොත් අපිව දැක්කේ නෑ කියලා කියනවා. හරි. පොඩි මහත්තයලා බුදුගෙට යන්න. උන් දෙන්නව මම බලා ගන්නම්කෝ. ඒ සෙල්ලම් කොහෙද මා එක්ක? සපත්තු. අයියෝ කාලවලට ගැලවෙන්නේ නැන්නේ මේවා. කොහොමද නා? බබලන් මේ පැත්තේ. මං යන්න මේ පැත්තේ. උන් දෙන්න දැක්ක හැටි මට කතා කරන්න. හරි මං කතා කරන්න.
යකයි මොකද්ද එයා කරපු වැඩේ? එයාගා ගමඩ ගිහින් මොන විනාශයක් කරයිද දන්නේ. මං හිතුවේ නෑ ඌ එළියට බණී කියලා. මට ඕනේ ඌට කියලා විල්බා මට්ටු කරන්න. දැන් ඉතින් යකා මට්ටු කරන් තමයි වෙලා තියෙන්නේ. යක්මුව මට්ටු කරන්න බෑ. ඌව দমনය කරන්න ඕනේ. দমনය කරන්න? ඔව් দমনය කරන්න. ඒ දවස්වල බුදුහාමුදුරුවෝ යක්මුව দমনය කරලා තියෙනවා. ඔය ආලවක යකාවෙම බුදුහාමුදුරුවෝ සුරන් මොකද සුරන් උනේ? කෙවිතට වැඩිය බුදුහාමුදුරුවෝ බලවත්. ඔයගොල්ලෝ මොකද මෙහෙ? කොහෙද පොඩි හාමුදුරුවෝ ගියේ? පොඩි හාමුදුරුවෝ කොහෙද ගියේ නෙවෙයි. කොහෙද වැඩියේ? මත් ඉස්සෙම වරදිනවා. කොහෙද පොඩි හාමුදුරුවෝ වැඩියේ? මායි ලොකු හාමුදුරුවෝ ටිකක් දුර පළාතක දානකට වැඩියා. කො ලොකු හාමුදුරුවෝ? ලොකු හාමුදුරුවෝ දානේ වන්දලා ඇවිල්ලා හොඳට සැතපෙනවා. මට ජන්තු තමයි දුවගෙන ඇවිල්ලා කිව්වේ ඔයගොල්ලෝ බුදුමැදුරට ආවා කියලා. ඉතින් මොකද මේ වෙලාවේ වෙදෙන්නට මේ පැත්ත එන්න හිතුනේ? නෑ පොඩි හාමුදුරනේ මේකයි අපිට පන්සලට එන්න උනේ. දැක්කනේ නරක දේවල්ට කෙවිත පාවිච්චි කරාම වෙන දේවල්. දැන් ඉතින් අපි ඉක්මනට මොන හරි කරන්න ඕනේ. නැත්තම් ඔය යකා මේ ගමේ මිනිස්සුන්වත් මරලා ලොකු විනාශයක් කරයි.
බේරගන්න. පොඩි ආන්දරේ. අනේ පොඩි ආන්දරේ. මටුරිස්ලා එන්න. ගන්න. Mobil bama නෙමෙයි. කවුද මේ බන්ධනය කරේ? යක්කෝ අවුරුනේ. යක්කෝ? අනේ කතා කරගෙන ඉඳලා පස්සේ විස්තර කියන්න. mobil බමාමලා මොනවාරි නරක වැඩක් කරන්නේ නැති. නැත්තම් ඉතින් යක්කුණත් මේ වගේ වැඩ කරන්නේ නැහනේ. එහෙම නේද? ඊට පස්සේ මේ ගමටත් ගමේ මිනිස්සු කාටවත් කරදරයක් කරන්න නැහැයි කියලා අනුන්ගේ දේවල් හොරෙන් ගන්න නැහැයි කියලා පොරොන්දු වෙනවා නම් විතරක්
මම මේ යක්ෂ බන්ධනේ කඩලා දාන්න. ඊට පස්සේ කාටවත් කරදර කරන්නේ. කාගේවත් දේවල් හොරෙන් ගන්නෙත් නෑ. ආගේවත් දේවල් හොරෙන් ගන්නේ නෑ අපේ ආමුදුරුනේ. කියපු දේවල් අමතක වෙයිද දන්නේ නෑ. අනේ නෑ ආමුදුරුනේ. අපි ඊට පස්සේ කාටවත් කරදරයක් කරන්නේ නෑ. කියන්න බෑනේ. අමතක නොවෙන්නත් එක මම පොඩි වැඩක් කරන්නම්කෝ. මිල්බා මාමේ, සිංගි මාමේ, පොරොන්දුව මතකයිනේ. දැන් ඉතින් මේ ගමේ හැමතැනම යක්කු ඉන්නවා. ඒගොල්ලෝ නරක වැඩ කරන අය හොය හොය ඉන්නේ. ඒ හින්දා හොඳින් ජීවත් වෙන්න. දැක්කනේ. හොඳ දෙයක් වුණත් නරකට යොදාගත්තාම වෙන විපත්ති. දුක්ඛන්දරා වැඩි වුණාම, සැප සම්පත් වැඩි වුණාම අපේ ජීවිතවල තියෙන සම්බරතාවය නැති වෙලා යනවා. ඒක නැති වුණාම අපේ ජීවිත අකාලේ විනාශ වෙනවා. සම්බරතාවය ගැන මුල්ම පාඩම අපිට කියලා දෙන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය තමයි මේ ලෝකේ තියෙන ලොකුම ධර්මය. ඒකට පිටපාල කාටවත් ජීවත් වෙන්න බෑ. අපි පුළුවන් තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන තරමට තමයි අපේ ජීවිතවලට තේරුමක් ලැබෙන්නේ. ඉතින් මං නම් හිතන්නේ අපට අයිති නැති මේ කෙවිට තියෙන හාස්කම් හින්දා අපේ ජීවිතවල තියෙන ඒ සැහැල්ලුව නැති වෙලා යනවා. ප්‍රශ්න වැඩි වෙනවා. අනිත් එක මොණයක් එක්ගෙන් හරි මේ කෙවිට අරගෙන ඔයගොල්ලෝ කරලා තියන්නේ එක්තරා විදියක හොරකම. අනුන්ගේ දේ හොරකම් කිරීම පස්පව් වලින් එකක්. ඉතින් මං නම් කියන්නේ මේ කෙවිටේගේ අයිතිකාරයට ලැබෙන සැලැස්සුව තමයි හොඳ. ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව. මොකද යාළුවෝ දෙන්නයි කල්පනාව? කෙවිට බාර දෙන්න අදහසක් නැද්ද? මං කලිනුත් කිව්වා වගේ ඔක වැරදි කෙනෙක් අතරපත් වුණොත් එහෙම ලොකු විනාශයක් වෙන්නේ. පොඩි හම්දුරෝ කියන එක ඇත්ත. ඉතින් අපි කොහොමද මේක ගොපුලිය කාට බාර දෙන්නේ? අපි උත්සාහ කරමු. බොන්න. පොඩ්ඩක් ඉන්න. මොනවද? කොළගැඳ. ගුණ බීම. පොඩි හාමුදුරුවෝ දැනුම් තේරුම් ඇතුව කියපු දේවල් ඇත්ත තමයි කියලා අපිටත් තේරුණා. අපි ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනලු. ඒකට පිටුපාලා ජීවත් වෙන්න ගියොත් ලොකු විනාශයක්ලු වෙන්නේ. අකමැත්තෙන් හරි කෙවිට යකාට බාර දෙන්න අපි අන්තිමේදී තීරණය කෙරුවා. ගොපුලියක් ආව හම්බ වෙන්නයි කියලා දවසක් අපි අඳුනත් ඇස්වල ගාගෙන හරක් ගාලා ළඟට වෙලා බලාගෙන හිටියා.
කියනවා බලන්න 12 වරක් චක්කරේ. මොකද ඔච්චර නලියන්නේ? පාඩම් නැද්ද? කොහෙද ඉතින් පාඩම් කරන්න වෙලාවක් තියෙනවද? සෙල්ලම් මිසක්. යාළුවොත් අල්ලගෙන 12 වරක් 1 12යි 12 වරක් 2 24යි 12 වරක් 3 36යි 12 වරක් 4 48යි 12 වරක් 5 60යි 12 වරක් 6 72යි 12 වරක් 7 84යි 12 වරක් 8 90යි 12 වරක් 9 108යි 12 වරක් 10 120යි 12 වරක් 11 132යි 12 වරක් 12 144යි 13 වරක් 2 20යි 13 වරක් 3 39යි 13 වරක් 4 52යි 13 වරක් 5 65යි 13 වරක් 6 70යි 13 වරක් 7 91යි 13 වරක් 8 104යි 13 වරක් 9 117යි 13 වරක් 10 130යි 13 වරක් 11 133යි 13 වරක් 12 156යි 14 වරක් 1 14යි 14 වරක් 2 28යි 14 වරක් 3 42යි 14 වරක් 4 56යි 14 වරක් අපි වැරදි කරලා කවදාවත් කාලා බීලා නෑ මිනිස්සුනේ ඇයි බොරු කීවේ යක්කු නැතේ ලෙඩ දෙන්නේ කරලා දොල ඉල්ලුවේ නෑනේ කොළඹ හතේ අපේ ලොකු තරු පහේ හෝටලේ කෑම තමයි හැමදාමත් කන්නේ අමුසෝනේ නාන තොටේ නෙමෙයිනේ අපි ඉන්නේ උරුඳුවත්තේ මන්දිරවල ඒක නැද්ද දන්නේ බෙර ගහලා අඬ ගැහුවට යක්කු වෙන්නේ දෙන්න බොලේ ජප කරනු තොරිල් තටුව හදා ඒකට දොළ බෙදා ලෙඩ කරන යක්කු හනික බරෝ පොළුතු කණ්ඩ අඬ ගහනෝ අපි වැරදි කරලා කවදාවත් කාලා බීලා නෑ මිනිස්සුනේ ඇයි බොරු කීවේ යක්කු නැතේ ලෙඩ දෙන්නේ බලාගෙන රන් කෙවිත දරාගෙන මෙන්න ළමයි එක නට නටා ප්‍රීති වෙන්න ගෝපලු යකා එනෝ මොකටද බරබරේ කිසි අවුලක් නෑ අපේ ඔහෙලා ගෙවල් හදා ගන්න සෝනේ අපි ගැන බොරු කියා ඇයි ළමයින් බය කළේ එන්න ළමයි නටමු තරහ නෑනේ දුම්වල පන්දම් අරගෙන එලවන්නට ඕනේ අපි වන වෙයි රට වනසන මිනිස්සුන් වනේදෝ උපන් රටට යක්කු අපේ දින කරන්නේ නෑ තටුව හදා ඒකට දොළ බෙදා ලෙඩ කරන යක්කු හනික බරෝ
කියලා නෑ මිනිසුනේ ඇයි බොරු කීවේ යක්කු නැතේ ලෙඩ දෙන්නේ කොහමද අපේ පුතාගෙන් කරදරයක් කිමුනේ නෑ නේද? අපෝ එහෙම මොකුත් නෑ. හරි හොඳ ළමයා. කොළඹ යාළුවත් හිටපු හින්දා අපේ පුතත් මේ පාර හරි සන්තෝෂෙන් නිවාඩුව ගත කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔන්න කොළඹ ආපු වෙලාවක නෝරදවාම අපේ ගෙවල් පැත්තට එන්න. හොඳයි හොඳයි. කෝපේ ළමයා. තාම නැත් නේද? එනන් සුරත් මත් ගින් එන්න. ඔන්න ඔයා ලබන පාර නිවාඩුවට එන්න ඕනේ අපේ ගෙදර. කොළඹ යක්කු නැද්ද? කොළඹින් නම් මෙහෙට වැඩි යක්කු. මේ මොනවද මේ? වැලි තලප ටික. ආදී අපි හින්ද සෑහෙන කරදර වෙලා. මොන කරදරයක්ද? ඒ විල්ම නේද? අපේ නැති වෙච්ච සුද්ධිවත් අරන් එන්නේ. සුද්ධි. කලබලනේ. විල්බා ඕන්න රාලයි මහත්තයෝ මං කිව්වනේ මේ විල්බා රාලයි මහත්තයාගේ නැති වෙච්ච සුද්ධිය කොහොම හරි හොයාගෙන එනවා කියලා. ඕන්න මං ගෙනාවා. උඹ නා යකෙක් නේ විල්බෝ. ඉතින් කොහෙද අපි සුද්ධි හිටියේ? අපේ ගමේමද? දංගොල්ලේ 12 හිටියේ. අපේ මං වෙච්ච මහන්සියක් මේක හොයාගන්න ඉඳගෙන. හයි මං කොහොන කලේ ලොකු හපංකම. අපේ සුද්ධිව හොවා දීලා. රාලයි මහත්තයෝ මේ විල්බා යමක් කිව්වොත් කිව්වා. හරි? මේ මොනවා කතා කරනවද? විල්බයියා මේ ගමේ යකෙකුටවත් බය ඇති මිනිහෙක්ද? වරෙල්ල ඇතුළට ටිකක් කියන බීලා. මොකක්ද නම් මේ වැඩ කරපු වැඩේ? උන් දෙන්න අපිට සුද්ධිවත් වල ගෙනත් දීලා. උදව්වක් කරපු කෙනෙකුට ඔහොම සලකන්නේ.